ජීවිතයේ සිහිනට වාසනාවේ ආශිර්වාදයේ කරන ජාතික ලොතරැයි මණ්ඩලය තුලින් ජීවිතය දිනාගත් අද වෙනකොට තමන්ගේ ජීවිතය ස්ථාවර කරගෙන හරි ලස්සනට ගලපගෙන අපූර්වට ජීවත් වෙන වාසනාවන්තයෙක් හොයාගෙන තමයි අපි අද දවසේදී අවිල්ල තියෙන්නේ. මම ආවේ අතුරුගිරියේ ඉඳන් හැමදාම අපි ගොවිසෙත ටිකට් පත ගන්නවා බලාපොරොත්තුවක් තිබුණා ඇදෙයි කියලා. හිතුවේවත් නැති වෙලාවක ටිකට් එක ඇදුණා. ඉතින් ඇත්තටම සතුටුයි. ඒකෙන් මගේ අනාගතයට ලොකු සාර්ථකත්වයක් ළඟා කරගන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් අයෂා රසාංගි මහත්මිය තමයි මේ වාසනාවන්තිය. අද වෙනකොට ඇගේ ජීවිතය කොයි විදිහටද වෙනස් කරගෙන තියෙන්නේ කියලා අයත් එක්ක කතා බහ කරන් තමයි අද අපි ඇයගේ නිවසට ආවේ. ඉතින් මේ තියෙන නිවසත් ඇය ලොතරැයි දිනුමෙන් ගත්ත නිවසක්. ඒකම මේ තියෙන සුපිරි මෝටර රථයත් ඇය ඒ ලොතරැයි දිනුමෙන් ගත්ත දෙයක්. ඉතින් අපි තවදුරටත් කතා කරලා බලමු අයත් එක්ක කොහොමද ඇගේ ජීවිතේ එදා සහ අද වෙනස. ඉතින් අපි දැනගන්න කැමති අයෂා රසාංගි මහත්මිය. එදා ලොතරැයියෙන් ජයග්‍රහණය කරා අද ඔබතුමීගේ ජීවිතය කොයි විදිහටද වෙනස් වුනේ? දැන් අවුරුද්දකට කලින් තමා හිතුවත් නැති විදිහට එකපාරටම වාසනාව වරන් ආවා. අද වෙනකොට අපේම කියලා නිවහනක්, එතකොට සුපිරි වාහනයක්, ඊට අමතරව බස් රථයක් හැමදේම අපිට දැන් තියෙනවා. ඔයාලටත් මේ වාසනාව හිමි කරගන්න ලැබෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. ජීවිතේ සම්පූර්ණයෙන්ම අපේ වෙනස් වුණා නොහිතපු විදිහට. අපි දැනගන්න කැමති ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම හැමෝටම හීන හැබා කරගන්න රුපියල් 40ක් වැනි පොඩි මුදලකින් ඔයගොල්ලේ ජීවිතෙත් සාර්ථකත්වයට යන්න වාසනාව හිමි කරගන්න පුළුවන්. ඒ හින්දා අපිට ලැබුණු වාසනාව වගේ අනිත් හැමෝටමත් වාසනාව ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මොකක්ද තියෙන හැඟීම? ඇත්තටම අපිට හරිම හොඳ ආඩම්බරයි. අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට වාසනාව උදා කරගන්න තියෙන හොඳ ආයතනයක් විදිහට දකින්න පුළුවන්.